Hello guys, සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකත් එක්ක. ඉතින් මේ වීඩියෝ එකෙන් කියලා දෙනවාට මේ පේන විදිහට ලස්සන AI වීඩියෝ එකක් හදාගන්නේ කොහොමද කියලා මෙන්න මේ විදිහට gap build කරන එකක්. හරි. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු කොහොමද මේ වීඩියෝ එක හදන්නේ කියලා බලන්න. හරි. මම ඔයාලට comment section එකේ link එකක් දාලා තියෙයි. link එකෙන් ඇවිල්ලා ඔයාලට මේ code එක ගන්න පුළුවන්. මේ code එක අර ඔයා එහෙමම copy කරලා මේක ChatGPT එකට දෙන්න. ඔයාලට දුන්නාට පස්සේ මේගොල්ලෝ ඒ කියන්නේ දැන් ඔයා හදන්න යන්නේ මේ ගයක් වගේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් විලා එකක් ඔයා මේ විදිහට AI වලින් හදන්න යන්නේ. හරි. එන්නේ විදිහට ඔයාලා ගොඩක් මාතෘකා මේ ChatGPT එකට එකෙන් ඔයාලට දෙනවා. ඒ එක මාතෘකාවක් අරගෙන ඔයා ඒක ChatGPT එකට දෙන්න. ඔයා මේක ChatGPT එකට දුන්නාට පස්සේ ඔයාට මේගොල්ලෝ මේක කෝඩ් කරලා දෙනවා. හරි. ඊට පස්සේ ඔයා යන්න ඕනි Google Flow එකට. හරි ඊට පස්සේ ඔයා යන්න ඕනි මෙන්න මේ Flow කියන AI වෙබ්සයිට් එකට. ඉතින් මේකට ගිහිල්ලා ඔයා මෙන්න මෙතන තියෙන new project click කරාට පස්සේ ඔයාට මේකේ main වෙබ්සයිට් එකට එන්න පුළුවන්. හරි වෙබ්සයිට් එකට ඇවිල්ලා මෙන්න මෙතන landscape කියන එක portrait දෙන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මෙතන ඔයා යන්න ඕනි ඊට පස්සේ ඔයාගේ ChatGPT එකට. ඔයාට දැන් ඔයා generate කරගත්ත code එකේ scene 1 ඒ කියන්නේ scene ටික තියෙනවා. ඔයා මෙන්න මේ scene 1 එකේ පළවෙනි image එක code එක copy කරලා ඇවිල්ලා මෙතන paste කරන්න ඕනි. ඔයා හොඳට මතක තියාගන්න ඕනි අනිවාර්යෙන් වීඩියෝ එක portrait තියෙන්න ඕනි. හරි. ඔයාට මෙහෙම කරාට පස්සේ ඔයාගේ පළවෙනි image දෙක generate වෙනවා. ඉතින් මෙතනින් ඔයා හොඳ image එකක් තෝරගන්න ඕනි. මොකද මේ image එකේ තමයි ඉස්සරහට අනිත් ඒවා generate වෙන්නේ යන්නේ. හරි මම මෙන්න මේ පළවෙනි image එක තෝරගන්නවා. ඒක මම download කරගන්නවා. ඊට පස්සේ ඔයා යන්න ඕනි දෙවෙනි ඒ කියන්නේ scene 1 එකේ දෙවෙනි prompt එක අරන් ඔයා මෙතන paste කරන්න. මතක තියාගන්න ඔයා මෙන්න මෙතන ෆොටෝ දෙකක් එන්නේ තියෙන තැන ෆොටෝ එකක් විදිහට වෙනස් කරගන්න. නැත්නම් ඔයගේ credit එක එක්කන්ට ඉවර වෙනවා. හරි. ඔයා මතක තියාගන්න ඕනේ ඊට පස්සේ ඔයා හදාගත්තේ පළවෙනි image එක add කරන්න ඕනේ දෙවෙනි image එක ගන්නකොට ඔයාලට පේනවා මෙන්න මෙතන මට පොඩි වැරද්දක් වුණා. ඒ image එක landscape මන් දුන්නා. ඔයා මෙන්න මෙතන landscape වෙනස් කරලා portrait දෙන්න ඕනි. හරි. හරි. ඔයාලට මෙතන ඉඳලා ඉස්සරහට යන්න පුළුවන් crop and save දීලා ඊට පස්සේ ඔයා ChatGPT එකෙන් copy කරගත්ත code එක මෙන්න මෙතනට ඇවිල්ලා paste කරන්න ඕනි. ඊට image එක load වුණාට පස්සේ ඔයාලට මේක යවන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඉතින් ලස්සන මේගොල්ලෝ image එක generate කරලා තියෙනවා. පසුබිමත් ඒ විදිහටම තියෙනවා. ඉතින් ඒක තමයි මේ Flow වල තියෙන විශේෂත්වය. ගොඩක්ම ප්‍රබල AI එකක්. ඉතින් මම මේ විදිහට ඔක්කොම මේ විදිහට generate කරගන්නවා. මොකද වීඩියෝ එක දික් වෙන නිසා. හරි. ඔයාලට බලන්න පුළුවන් මම ඔක්කොම image එක generate කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ අපිට මේක වීඩියෝ එක හදන්න. හරි. වීඩියෝ එක හදන්න ඔයා මෙන්න මෙතන create image කියන එක frame to video දෙන්න ඕනි. දුන්නාට පස්සේ ඔයා මෙන්න මෙතන පේනවා ඇති image දෙකක් add කරන්න පුළුවන්. ඔයා පළවෙනි image එක add කරන්න ඕනි. ඔයා පළවෙනියට හදාගත්ත image එක. ඊට පස්සේ දෙවෙනියට add කරන්න ඕනි. ඔයා දෙවෙනියට හදාගත්ත image එක. ඊට පස්සේ ChatGPT එකට ගිහිල්ලා ඔයා මෙන්න මේ scene 1 එකේ වීඩියෝ prompt එක අරන් ඔයා මෙන්න මේක Flow එකේ paste කරන්න ඕනි. හරි. මේක ඊට පස්සේ දුන්නාට පස්සේ ඔයාට ටික වෙලාවකින් හොඳ quality වීඩියෝ එකක් මේගොල්ලෝ generate කරලා දෙනවා. හරි. ඔයාට දැන් පේනවා ඇති මේගොල්ලෝ මට ලස්සන වීඩියෝ එකක් generate කරලා තියෙනවා. අර ඊළඟ ස්ටෙප් එක තමයි ඔයා ඊට පස්සේ අපි දෙවෙනියට හදාගත්ත image එක මේකට add කරගන්න ඕනි. 2 සහ 3 image එක තමයි දෙන්න ඕනි. හරි මෙන්න මේ විදිහට මම දෙවෙනි image එක click කරලා මේක portrait විදිහට දෙන්න ඕනි. හරි ඊට පස්සේ මම හදාගත්තේ තුන්වෙනි image එකක් මේකට add කරගන්නවා. හරි මේ විදිහට ඔයාට තුන්වෙනි image එකක් මේකට add කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයාගේ ChatGPT එකට ගිහිල්ලා ඊට පස්සේ ඊළඟ animation prompt එක අරන් මෙතනට දෙන්න ඕනි. හරි. හරි මේ විදිහට දීලා ඔයා මේක දුන්නාට පස්සේ ඔයාට ඊළඟ වීඩියෝ එක මේ විදිහට මේගොල්ලෝ generate කරලා දෙනවා. හරි මට දැන් ඒක වීඩියෝ එක මේක හදන්න බැරි නිසා මම වීඩියෝ ටික ඔක්කොම හදාගෙන අපි එහෙනම් බලමු ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ කියලා. හරි. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මම වීඩියෝ ක්ලිප් ටික ඔක්කොම generate කරගෙන තියෙනවා. හරි මේ ටික edit කරන්න මම පාවිච්චි කරන්නේ CapCut software එක. ඉතින් මෙන්න මේ CapCut එකේ ගිහිල්ලා
ඔය ඔක්කොම වීඩියෝ ටික මේකට ඇඩ් කරලා තනි වීඩියෝ එකක් විදිහට ඔයාලට මේක එඩිට් කරගන්න පුළුවන්. මේකට CapCut Pro ඕනි වෙනවා but ඔයාලට CapCut Pro මිලදී ගන්න අවශ්‍ය නැහැ. ඔයාලට මාව contact කරගෙන ඔයාලට CapCut Pro නිකන් ගන්න පුළුවන්. හරි කිසිදු ගාණක් අය වෙන්නේ නැහැ. ඔයාලට මම CapCut Pro නිකන් ලබා දෙනවා. හරි. දැන් හරි මම ඔක්කොම දැන් කියලා දුන්නා. ඉතින් මේ තියෙන්නේ අවසාන අවුට්පුට් එක. ඉතින් බලන්න කොච්චර ක්වොලිටි එක වීඩියෝ එක ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් පොඩි දැන්වල පොඩි වැඩ තියෙනවා. ඒ ටික හදා ගන්න පුළුවන්. අනිවාර්යෙන්වත් වීඩියෝ එක එඩිට් ජෙනරේට් කරලා බලන්න. හරි. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඉතින් වීඩියෝ එක ගේන ගොඩක් පරක්කු වෙන නිසා ඉතින් වීඩියෝ එක ගේන ගොඩක් පරක්කු වෙනවා. ඒ සාධාරණ හේතු මත. එහෙනම් තවත් වීඩියෝ එකක් හමු වෙමු. හැමෝටම ජය වේවා.